බූනා ප්‍රියතලර් ආයිබෝන් යාළුවනේ ඔයාලා රුමේනියාවේ එකමඩේෂන් ගැන බලන්ඩ ආසයිනේ ආවාම කොහොමතියද අපිට කොහොම එකමඩේෂන් එකක් හම්බෙයිද ඒ වගේ හිතනවනේ අපිත් ලංකාවෙද්දි එහෙම අනිත් අය දාන ඒවා බැලුවා. ඉතින් මම හිතුවා අපේ එකමඩේෂන් එකත් ඔයාලට බලන්න දාන්න කියලා. ඔයාලා බලන්නකෝ අපේ එකමඩේෂන් එක කොහොමද කියලා. මේ අපේ එකමඩේෂන් එක ඉස්සරහා තියෙන ලස්සන මල් ගහ. චූටි පොහොට්ටු තිබිලා දැන් ලස්සනට මල් පිපිලා. ඒ එකමඩේෂන් එකට යමුකෝ. මේ තමයි අපේ එකමඩේෂන් එක. මෙතන අපේ මෙම ජැකට් එල්ලන්න රැක් එකක් තියෙනවා. ෆ්‍රිජ් එකක් තියෙනවා. මේක තමයි අපේ ෂූස් එහෙම දාන්නේ මේකට. මේ තමයි අපේ නිදියන කාමරේ සාලේ දෙකම ඉතින් මේක තමයි. ටීවී එකක් තියෙනවා. සමහර එකමඩේෂන් වල මේ අපිට දැන් මේ තියෙන මේ සෝෆා එකක් සමහර එකමඩේෂන් වලලු මේ සෝෆා තියෙනවලු. සමහර ඒ වගේ ඇඳවල් තියෙනවලු. ඉතින් අපිට හම්බුනේ සෝෆා එකක්. අපේ ඇඳුම් දාන්න තියෙන මේ කබඩ් එක. මේ අල්මාරිය වගේ තියෙන මේම අරින්න වහන්න තියෙන්නේ. මේක මෙහෙම අරින්න වහන්න පුළුවන්. මෙහෙම ඔහොම තියෙන්නේ මේ දිගටම තියෙන්නේ එහෙම. එතකොට මේ තමයි අපේ කුස්සිය. කිචන් එක. මේ තියෙන්නේ සීත කාලවලට කුස්සිය රස්නේ වෙන්න තියෙන හීටර් එක. මේ oven එක අපේ එකමඩේෂන් එකේ අපිට මේ සේරම හම්බ වුණා. පිඟන් කෝප පව අපිට සේරම හම්බ වුණා. මයික්‍රෝවේව් oven එක අනිවාර්යෙන් අවශ්‍යයි අපිට. අපේ කෑම ඉක්මනට සීතල වෙනවනේ. මේකේ දාලා රත් කරගන්න පුළුවන් අපිට. වොෂින් මැෂින් එකක්. ඒ සේරම අපට හම්බ වුණා. පාන් රෝස්ට් කරගන්න එකක්. ඒ සේරම. එතකොට මම ඔයාලට පෙන්නන්නම් බාත් รู ම් එක අපේ. මේ තියෙන අපේ බාත් รู ම් එක. ඩස්බින් එකක්. ටෝල් පාසුකම් තියෙනවා. මෙහි එකමඩේෂන් ගැන කිව්වොත් රුමේනියාවට එන්න ඉන්න ඔයාලට මට කියන්න තියෙන දෙයක් තමයි ඔයාලා අනිවාර්යෙන් එද්දී පොඩි ජොග්ගුවක් අරන් එන්න. මොකද මෙහි බාත් รู ම් වල හෑන්ඩ් ෂවර් නෑ. හෑන්ඩ් ෂවර් නැති නිසා ගොඩක් අපහසුතාවටපත් වෙනවා. ආව ගමන් හෑන්ඩ් ෂවර් එක නැති නිසා අපිට ජොග්ගු හොයාගන්න විදිහකුත් නෑනේ. ඉතින් අපි මෙහෙන්
යම් දවසක ගන්නකල් මාස දෙක තුනක් හරි පාවිච්චි කරන ජොග්ගුවක් එද්දි කොහොම හරි අරන් එන්න. මොකද අපිට තියෙන විශේෂ අවශ්‍යතාවයක් තමයි මේ අපි අනිවාර්යෙන් ශ්‍රී ලංකාවේ පුරුද්දක් විදිහට අපි මේ සෝදනවනේ. මෙහි තියෙන්නේ සර්වියට් පේපර්ස් විතරයි තියෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා ජොග්ගුවක් අරන් එන්න. ඉතින් බලාගෙන හිටපු අහගෙන හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි.